සමහර වෙලාවට උදේ කාපු කෑම එක මොකක්ද කියලා හවස් වෙනකොට අමතක වෙන්න පුළුවන්. එතකොට මොලේ තීරණය කරනවා මේ ඔයාගේ මේ හිපෝකැම්පස් කියන කොටස මානසික ගැටලුවක් එක්ක එහෙම නැත්නම් ડિප්‍රෙෂන් මොකක්ම හරි ස්ටේජ් ඔයා දැනගෙන හිටියද ડિප්‍රෙෂන් වලට අධික ස්ට්‍රෙස් වලට සහ ට්‍රෝමා වලට ඔයාගේ මතකයෙන් සැලකිය යුතු කොටසක් අඩු කරලා ඒක කාලයත් එක්කම නැති කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද? මේක වෙන්නේ මේ විදිහට. ඔයාට සමහර වෙලාවට උදේ කාපු කෑම එක මොකක්ද කියලා හවස් වෙනකොට අමතක වෙන්න පුළුවන්. එතකොට ඔයා ඊයේ යොදාගත අත්‍යවශ්‍ය වැඩක් ඔයාට අද වෙනකොට සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහිල්ලා ඔයාට ඒක හැමම අතපසු වෙලා යන්න පුළුවන්. අපි මේක බැලුවොතින් එහෙම මනෝවිද්‍යාවට අනුව ඔයා මේ කාලයක් තිස්සේ එක දිගටම මේ දේ වුණොතින් තමයි ඔයාගේ මතකයට ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ. නැතුව ඔයාට එකපාරක් අද උදේ අමතක වෙච්ච එක ආයි හෙට එක එහෙම නොවි තියෙන එකෙන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ඔයා ලොකු ස්ට්‍රෙස් එකක ඉඳලා ඔයාගේ මතකය කමෙන් අඩු වෙනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. හැබැයි අපි කාලයක් තිස්සේ ડિප්‍රෙෂන් වලට අධික ස්ට්‍රෙස් වලට සහ ට්‍රෝමා වලට ඉන්නකොට අපේ මොලේ තීරණය කරනවා මෙයාව මම සර්වයිව් කරවන්න නම් මෙයාගෙන් මේ අනවශ්‍යයි කියලා මම හිතන. ඒ කියන්නේ ඔයාගේ මනස හිතන අනවශ්‍යයි කියලා හිතපු කොටස් ටික එහෙම්මම ෂට් ඩවුන් කරන්න. එතකොට ඒ අදාළ පුද්ගලයාගේ නැත්තම් මේ අධික විදිහට ස්ට්‍රෙස් වල ඉන්න මනුස්සයාගේ මොලේ තීරණය කරනවා මගේ ප්‍රධාන කාර්යය වෙන්නේ නැත්තම් මගේ ප්‍රධාන ඩියුටි එක වෙන්නේ මෙයාව ජීවත් කරවන එක. ඒකට මම මෙයාට මේ අනවශ්‍යයි කියලා මොලේ තීරණය කරගත්ත නැත්තම් ඔයාගේ නර්ව් සිස්ටම් එක නැත්තම් ඔයාගේ මනස තීරණය කරගත්ත යම් මතක කොටස් අඩු කරන්න මොලේ තීරණය කරනවා. එතකොට අපි දන්නවා මොලේ තියෙනවා යම් කොටසක් අපි ඒ කොටසට කියනවා හිපෝකැම්පස් කියලා. එතකොට මේ මනෝවිද්‍යාවට අනුව මේ හිපෝකැම්පස් කියන කොටසෙන් කරන්නේ ඔයාගේ කෙටි කාලීන මතකය දිගු කාලීන මතකය දක්වා රැගෙන යාම. හැබැයි ඔයා ගොඩාක් ස්ට්‍රෙස් වලට එක්ස්පෝස් වෙන කෙනෙක් නම් නැත්නම් ඔයා කාලයක් තිස්සේ ට්‍රෝමා එකක් එක්ක ඩීල් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ડિප්‍රෙෂන් එක්ක ඔයා ඩීල් කරන කෙනෙක් නම් ඔයාගේ මේ හිපෝකැම්පස් කියන කොටස ක්‍රමක්‍රමයෙන් ඇකිලෙන්න පටන් ගන්නවා. එතකොට මේකෙන් වෙන්නේ ඔයාගේ අර කෙටි කාලීන ඔයා ගන්න මතක කොටස් දිගු කාලීන මතකයේ කරා ගෙන යාම වළක්වන එක. එතකොට ඔයාට මේකෙදි කරන්න තියෙන්නේ කලබල වෙන එකවත් එහෙම නැත්නම් පුදුම වෙලා ඇයි මට මෙහෙම උනේ කියලා හිතන එකවත් නෙමෙයි. සමහර වෙලාවට ඔයාගේ වටේ ඉන්න මිනිසුන්ට මේක දැනෙන්න පුළුවන්. ඔයාට පොඩි දේවල් අමතක වෙනකොට එයාලා හිතන්න පුළුවන් අයියෝ මෙයා හරිම කෙයාලස් නේ මෙයාට මේකවත් කරගන්න බැහැනේ. මෙයාට මම දීපු ඩියුටි එකවත් මෙයා හරියට කරන්න නැහැනේ වගේ දෙයක් ඔයාගේ වටේ පිටේ කට්ටියකින් ඇහෙන්න පුළුවන්. හැබැයි මේකේ ඇත්තටම වෙන්නේ ඔයාට ඔයා නොදැනුවත්වම ඔයාගේ තියෙන අධික පීඩනය නිසා අධික මානසික ආතතිය නිසා ක්‍රමක්‍රමයෙන් අමතක වීම මිසක ඔයා හිතාමතා මේ වැඩවලින් එහෙම නැත්නම් ඔයාගේ ඩේ ටු ඩේ ටාස්ක් වලින් පැනලා යන එක නෙමෙයි. එහෙනම් ඔයා මේ වගේ අධික විදිහට මානසික ගැටලුවක් එක්ක එහෙම නැත්නම් ડિප්‍රෙෂන් මොකක්ම හරි ස්ටේජ් එකක නැත්නම් ලොකු ට්‍රෝමා එකක ඉන්න කෙනෙක් නම් ඔයා කරන්න ඕනි ඔයාගේ ළඟම ඉන්න කවුන්සලර් කෙනෙක් එහෙම නැත්නම් සයිකොලොජිස්ට් කෙනෙක් එහෙම නැත්නම් සයිකියාට්‍රිස්ට් කෙනෙක්ව හම්බ වෙලා ඔයාගේ ප්‍රශ්නය කතා කරගන්න එක. එහෙම නැති වුණොතින් ඔයාට අවුරුදු 45ක් 50ක් වෙනකොට සැලකිය යුතු මට්ටමකට ඔයාගේ මතකයේ තිබිය යුතු කොටස් අමතක වෙලා ගිහින් තියෙන්න පුළුවන්.